මල් පූජා කිරීමේ ආනිසංසයක් තමයි ඒ හොඳට හිත ශ්‍රද්ධාවෙන් මල් පූජා කරනකොට ඒ මල් පූජාවේ ආනිසංසයක් විදිහට එයාගේ ජීවිතයේ අභිමතාර්ථ සඵල වෙනවා. මලක් කියන්නේ ඒක මේ විකසිත වෙච්ච දෙයක්. පිපිච්ච දෙයක්, පිරිච්ච දෙයක්. සුවඳ දෙයක්, පවිත්‍ර දෙයක්. උතුම් කෙනෙකුට පුදන දෙයක්. ඒ නිසා යාගේ ජීවිතේ උතුම්ම තත්වයකට, පවිත්‍ර තත්වයකට පත් වෙනවා කියනවා ඔය මල් පූජා කිරීම. ඒක බොහෝ ශ්‍රද්ධාවෙන් කළ යුතු දෙයක් කියනවා. එතකොට ඔය 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර බොහෝමයක් මුනිවරු සංසාරේ කරපු උතුම්ම පූජාව තමයි පුෂ්ප පූජාව කියන්නේ. දැන් ඒක අපි නිතර දිවිලේ අපි අතින් කෙරෙන නිසා අර ඒක ගානක් නෑ මල් පූජාව කියන්නේ. නමුත් ඒක බොහෝම ශ්‍රද්ධාවෙන් කළ යුතු දෙයක්. ඒ හිතේ ශ්‍රද්ධාව කොච්චර ප්‍රබල වුණාද කියනවා නම් අපි වාගේ හැමදාම නෙවෙයි එක දවසක් මේ මල් පුදලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා කියනවා මොහුගේ අදහස සඵල වෙනවා කියලා. අනාගතේ මහා ශ්‍රාවකෙක් වෙනවා කියලා. කුලයන් පහදවන භික්ෂූන් අතර අග්‍ර වෙනවා කියලා.